ගොඩක් ඔටෝ වාහන පාවිච්චි කරන අය මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් තමයි රිවර්ස් එකට දාද්දී එන මේ ලොකු ගැස්ම සහ සද්දේ. මේකට ප්‍රධාන වශයෙන්ම හේතු දෙකක් බලපාන්න පුළුවන්. ගොඩක් අය හිතන්නේ මේක ගියර් බොක්ස් මවුන්ට්ස් ගිහින් හරි එන්ජිමේ තාක්ෂණික දෝෂයක් කියලා. හැබැයි ඊට කලින් ඔබ නිවැරදි ටෙක්නික් එකට වාහනේ පාක් කරනවද කියලා බලුවද? බොහෝ දෙනෙක් වාහනය නවත්තලා කෙලින්ම කරන්නේ P එකට දාලා පස්සේ හෑන්ඩ් බ්‍රේක් අදින එක. එතකොට වෙන්නේ වාහනේ මුළු බරම ගියර් බොක්ස් එකේ ඇතුලේ තියෙන පාකින් පෝල් කියන කුඩා ලෝහ කොටස මත රැඳෙන එක. ඊළඟ වතාවේ ඔබ වාහනේ පණගන්වල R එකට දාද්දි අර බරට තද වෙලා තිබුණ ලෝහ කොටස බලහත්කාරයෙන් මුදා ඇරෙනවා. අන්න ඒ නිසයි ඩක් ගාලා ලොකු සද්දයක් සහ ගැස්මක් එන්නේ. මේකට විසඳුම තමයි වාහනය නවත්වද්දි මුලින්ම N එකට දාන්න, ඊට පස්සේ හෑන්ඩ් බ්‍රේක් අදින්න, ඊළඟට බ්‍රේක් එකෙන් කකුල අරන් බර රැඳෙන්න හරින්න. අන්තිමට P එකට දාන්න. ඔග නිවැරදි විදිහට පාක් කරලත් මේ සද්දේ එනවා නම් ඒක වාහනේ නඩත්තු ගැටලුවක් තමයි. එන්ජින් ගියර් බොක්ස් මවුන්ට්ස්, එන්ජිම රඳවා තබා ගන්නා රබර් මවුන්ටන් ගෙවි හෝ කැඩී තිබීම, ට්‍රාන්ස්මිෂන් ෆ්ලූයිඩ්, ගියර් ඔයිල් මට්ටම අඩුවීම හෝ ඔයිල් පරණවීම, CV ජොයින්ට්ස්, ඩ්‍රයිව් ෂාෆ්ට්, රෝදවලට බලය දෙන ෂාෆ්ට් වල බුරුල් බවක් තිබීම. ඉතින් මුලින්ම ඔබේ පාකින් පුරුද්ද වෙනස් කරලා බලන්න. එතකොටත් සද්දේ එනවනම් ප්‍රමාද නොකර මෙකැනික් කෙනෙක් ලවා මවුන්ටන් සහ ගියර් ඔයිල් පරීක්ෂා කරගන්න. නැත්තම් මේ පොඩි ගැස්ම නිසා පස්සේ කාලෙක ගියර් බොක්ස් එකටම හානි වෙන්න පුළුවන්. නිවැරදි දැනුම තමයි අපිට වැදගත්ම දේ.